ඊයේ හවස වැටිච්ච වැස්සත් එක්ක මේ ගස් කොළන් වලට අමුතු පණක් ඇවිල්ලා. තනකොළ ගහේ ඉඳන්ම අමුතු වෙනසක් වෙලා. ඉතින් මේ දේවල් දකිනකොට ඇත්තටම හිතට ලොකු සතුටක් දැනෙනවා. හරියට අපේ ජීවිතේ වගේ කොච්චර කනාටු වෙලා ඉඩෝරවලට අහුවෙලා තිබ්බත් හරි හමන් ආදරයක් හම්බ වෙච්ච ගමන් හිතන්නවත් බැරි විදිහට විකසිත වෙලා එනවා වගේ තමයි මේ ගහකොළත්. ගහකොළ වලටත් වැස්ස කියන්නේ ආදරේ වාගේ. හරි හමන් විදියට ආදරේ හම්බෙනකොට බලන්නකො දවසින් දෙකින් ඒගොල්ලෝ වෙනස් වෙන ලස්සන. ඉතින් ඒ ලස්සන බලන් ඉන්න අපේ හිතවලටත් පුදුමාකාර සනීපයක් තමයි දැනෙන්නේ. ඉතින් මේ දවස හරියටම කිව්වොත් නැති දෙයක් නැති දවසක්. ඒ කියන්නේ ගොඩක් කාර්යබහුල දවසක්. හැබැයි ඒ කාර්යබහුලකම ASCII ගොඩක් සතුට ආදරේ හිනාව පිරිච්ච ලස්සන දවසක්. ඉතින් මේ දවස මම නම් පටන් ගත්තේ පාන්දර 3ට. ලොකු දුව ක්ලාස් යන්න නැගිටින්න ඕනේ කියන්නේ එයාට කෑම හදලා දෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා පාන්දර 3ට නැගිටලා එයාගේ වැඩ ටික කරලා එයාව පිටත් කරලා ඉතින් එයා කොහොමත් 6 වෙනකොට ගෙදරින් පිටත් වෙනවා. ඊට පස්සේ ඉතින් දැන් අද හස්බන්ඩ්ගේ නිමාඩු දවසක්, අද ඉරිදා දවසක්. ඒ නිසා අපි දෙන්නත් එක්ක චුට්ටක් ඇවිදින්න යන්න තමයි හදන්නේ. මොකද කලින්දා වැහැලා නිසා පරිසරෙත් හරි සීතලයි. ඇත්තටම එළියට බහැලා ඇවිදින්නම තමයි මේ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ හින්දා ඉතින් උදේට තේ එකකුත් බීලා දැන් අපි දෙන්නත් එක්ක චුට්ටක් ඇවිදලා එන්න තමයි යන්න හදන්නේ. චුට්ටක් කිව්වට අවසාන වෙනකොට කිලෝමීටර් 10 පයින්නවා හොඳේ. දැන් මේ එළියට බහැලා ගියාට පුංචි බයකුත් නම් හිතේ තියෙනවා. පේනව නේද පුංචි පුංචි වැහි වලාකුළු. ඉතින් ඔයින් එකක් වැටෙන්න බැරිත් නෑ. මොකද මේ දවස්වල අපිට උදේටත් පොඩ්ඩක් වහිනවා. ඉතින් හස්බන්ඩ් නම් කී යන්නේ වැස්සොත් ඒක ඒ වෙලාවට බලමුකෝ. දැන් යමුකෝ කියලා. ඉතින් එහෙම තමා. ඒ වෙලාවට බලමු. ජීවිතේ වාගේ තමා. ඕනෙම දෙයක් එන්න කලින් ප්‍රශ්න වලට පනින්න යන්න එපා. ප්‍රශ්නේ ආවට පස්සේ විසඳ ගන්න උත්සාහ කරන්න. අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්නේ එන්න කලින් ප්‍රශ්නෙට උත්තරේ හොයන එකනේ. ඒ ප්‍රශ්න වලට එන්න දෙන්න. එන්න දීලා ඊට පස්සේ උත්තර හොයන්න. ඒක හරි පහසුයි. පැයකමාරක් විතර පොඩි රවුමක් ගිහිල්ලා ඇවිල්ලා ඔන්න රසම රස ෆෘට් ජූස් එකකුත් හැදුවා. ගෙදර තිබුණු පළතුරු ටික ඔක්කොම එකතු කරලා. ඕවා ඉතින් මට එවලට හිතෙන දේවල්. ඊට පස්සේ ඉතින් මේකේ පුංචි වීඩියෝ එකකුත් කරගත්තා. කලින් දකින්න ඇතිනේ. ඊට පස්සේ තමා ඔන්න කුස්සිය පැත්තට ආවේ. දැන් තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. මට අද වැඩ ගොඩක් තියෙන්නේ කුස්සිය පැත්තේ. හැබැයි හස්බන්ඩ් වැඩ ගොඩක් තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මතකද මේ කෑල්ල අපි හදපු හැටි මම දාලා තිබුණා වීඩියෝ එකක. ගේ හදද්දි මේ හරිය ඇත්තටම තනිකර නටමුන් වෙලානේ තිබුණේ. ඔන්න දැන් මගේ හස්බන්ඩ් පොඩ හදලා ඒ හරිය දැන් සෑහෙන දුරට ගොඩ අරගෙන ඉවරයි. තව ටිකයි තියෙන්නේ. තනකොළ ටික දාලා තනකොළ ටික වැවුනට පස්සේ ඇත්තටම මේ කෑල්ල ගොඩක් ලස්සන වෙයි. හැබැයි ඉතින් තව ගස් කොළන් එන්නත් ඕනේ. අපි හිතාන ඉන්නේ අපේ ගෙදර මල් පිපෙන ගස් නෑනේ. ඒ නිසා මේකේ එක පොඩි
කොටසක අවුව වැටෙන කෑල්ලට වෙන්න මල් පිපෙන මොනවා හරි ගස් ටිකක් හිටවන්න කියලා. තව ගෙනාවේ නන්නේ. ගෙනල්ලා බලමුකෝ මොනවද අපි හිටවන්නේ කියලා. ඉතින් අද වැස්සත් එක්ක හස්බන්ඩ් හිතුවා මේ කොටසේ තනකොළ ටික හිටවලා ඉවර කරගන්න ඕනේ කියලා. තනකොළ ඉතින් සල්ලි වලට නම් නෙමෙයි අපි ගන්නේ වත්තිම තැන් තැන් වලින් එකම වර්ගයේ අර මැලේසියන් ග්‍රාස් එක තියෙනවා තැන් තැන් වල හැදිලා ඒක තමයි මේ හිටවන්නේ. ඉතින් ඔස්ට්‍රේලියන් ග්‍රාස් එකත් හොඳයි. ඒ වුණාට අපේ පැත්තට ගොඩක් ඔරොත්තු දෙන්නේ මෙන්න මේ මැලේසියන් ග්‍රාස් එක. ඉතින් මේක ගොඩාක් තැන්වල තියෙනවා. අර කප්පාදු නොකර හිටියොත් ලොකුවට කැලේ වාගේ හැදෙනවා. හැබැයි නියම කාලෙට කප්පාදු කරපුවාම මේක ගානට අපිට ලස්සන තන පිට්ටනියක් වගේ හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් කොහොම හරි ටික වෙලාවක් යනකොට ආයෙමත් වැස්ස පටන් ගත්තා. හස්බන්ඩ් නම් එයාගේ වැඩ ටික ඉවර කරලම ගෙට එන්නම් කිව්වා. මොකද ලොකු වැස්සක් නෙමෙයි සාමාන්‍ය වැස්සක් යන්නේ. ඉතින් නිමාඩු දවසේ තියෙන වැඩ ඉවර කරගන්නත් ඕනේ. ඒ නිසා එයා වැඩේ නැවැත්තුවේ නෑ. දිගටම කරගෙන ගියා. මමත් ගේ ඇතුළට ආවා. ගේ ඇතුලේ තියෙන වැඩ ටික කරගන්න. ඉතින් අද උදේම මම කිව්වනේ නැති දෙයක් නැති දවසක් අද කියලා. අද ගෙදර වැඩ තියෙනවා, එළිය වැඩ තියෙනවා, උයන්න තියෙනවා, කේක් ඕඩර්ස් දාන්න තියෙනවා. අද වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් කොහොම හරි ඔක්කොටම කලින් මට හිතුණා ගේ චුට්ටක් අස් කරලා අතුගා ගත්තොත් හොඳයි. නැත්තම් ඔළුවට ඒක හරි අමාරුයි. මොකද කුස්සිය ඇතුළට මැදි වුණාට පස්සේ එළියට එන්න සෑහෙන වෙලාවක් යනවා. ඔක්කොම වැඩ ඉවර කරගෙන. එතකොට ගේ ඇතුළ ටිකක් හැඩි වෙලා තිබුණොත් ඇත්තට මේක මනසට ටිකක් අමාරුයි. ඒ නිසා ඔක්කොටම කලින් ගේ අස් කරලා අතුගා ගත්තා. ඊට පස්සේ කේක් මිශ්‍රණෙත් බීට් වෙන්න දාලම මම දවල්ට යන්න පටන් ගන්නයි මේ හදන්නේ. දවල්ට කිව්වට කොහොමත් දැන් රෑටත් එක්කම එකටම තමා මේ කෑම ටික හදන්න යන්නේ. කේක් එක බේක් වෙන්න දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ චිකන් එකෙන් ස්ටූ එකක් හදාගන්න. කේක් එක බීට් වෙන අතරේ මම චිකන් ටික හොදලා කපලා තැම්බෙන්න තියලා තිබුණේ. ඉතින් ඒක දැන් බැදලා ඒ කියන්නේ ගොඩක් බදින්නේ නැහැ නේ ස්ටූ හදනකොට පොඩ්ඩයිනේ බදින්නේ. පොඩ්ඩක් බැදලා ස්ටූ එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ ගොඩක් පිළිවෙලට උයන හැටි, ඒ කියන්නේ රෙසිපි එක මම ගොඩක් තැන්වල කියලා තියෙනවා. ඒ නිසා මම අද ඒක කියන්න යන්නේ නැහැ. මොකද ඇත්තටම වැඩ ගොඩක් අස්සේ තමයි මේ වීඩියෝ එකත් මම කරගත්තේ. පේනවනේ ඒ අතරේ ආයෙත් වහිනවා. මේ දවස්වල ඔහොම තමයි. අර මම නම් ආසම දේශගුණය තමයි තියෙන්නේ. පොඩ්ඩක් වහිනවා, පොඩ්ඩක් පායනවා, සීතල හුලං. ඇත්තටම මේ වෙලාවට පුදුම සනීපයක් ඇඟට තියෙන්නේ. කොච්චර වැඩ කරත් මහන්සි නෑ වගේ. ඉතින් ඒ හින්දා වුණ කොහොම හරි අර වහින පායන වැස්ස අතරේ වැඩ ගොඩාක් ඉවර කරගත්තා. දැන් ඉතින් චිකන් එකත් හදලා තව මොනවා හරි කරි වර්ග දෙකක් හදන්න ඕන. මං හිතාගෙන ඉන්නේ පරිප්පු උයලා ගෝවා කොළ තිබුණා ගෙදර. ඉතින් ඒකෙන් මැල්ලුමක් හදලා පපඩම් ටිකක් බැදගන්න. දවල් කෑම ටික හැදෙන අතරේ ඔන්න කේක් එකත් බේක් වෙලා ඉවරයි. බලන්නකො ලස්සන චොක්ලට් කේක් එකක් තමයි මං හැදුවේ. ඉතින් ওই චොක්ලට් කේක් එක හදනකොට තව චූටි චොක්ලට් කේක් බට් එකකුත් හැදුවා. ඉතින් දන්නවනේ මට මේ හදන ඕඩර්ස් වලට ගානටම කේක් හදන්න බෑ කවදාවත්. ඇයි ඉතින් තව දෙන්නෙක් ඕඩර් කරනවනේ ගෙදර ඇතුලේ ඉඳගෙනම. අන්න ඒ දෙන්නට තමයි මෙන්න මේ පුංචි කේක් බට්ටා.
අද ඉතින් මම මේ වැඩ ගොඩකනේ ඉන්නේ. මේ වැඩ කරන විදිහ ඔයාලා දකිනකොට මම දන්නවා. ඔයාලා ගොඩක් දෙනෙකුට ගෙදර වැඩ කරගන්න ආසාවක් ඇති වෙනවා. හැබැයි දන්නවද මටත් කම්මැලි හිතෙන වෙලාවල් ඕනේ තරම් තියෙනවා. එහෙම නෑ කියලා හිතන්න එපා. අපි කවුරුත් මිනිස්සුනේ. අපිට එහෙම හිතෙනවා. හැබැයි ඒ වෙලාවට ඒ වැඩෙන් මග ඇරලා හිටියොත් කොච්චර අමාරුවක මම වැටෙනවද කියලා මමම කල්පනා කරපුවාම ඔන්න ආයෙමත් අර සුපුරුදු ඇක්ටිව් ලයිෆ් එකට මම එනවා. මොකද එක වැඩක් මග ඇරපුවාම ඒ වැඩේ පොලි වෙලා තමා අවසානයේදී අපිට හම්බ වෙන්නේ. එතකොට ඇත්තටම වැඩේ ඉවර කරගන්න වෙලාවත් මදි. අපිට දැනෙන මානසික ආතතියත් වැඩි. ඒ නිසා වැඩක් ඉවර කරනවා කියන්නේ මානසික සහනයක් කියලා හිතාගෙන තමයි මම වැඩ කරන්නේ. අනිත් එක තමා ඔය පුංචි පුංචි කම්මැලිකම් වලට හොඳම බෙහෙත තමා හොඳ ආස සින්දුවක්. මම නම් ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරන වෙලාවට සින්දුවක් වැඩමයි. සින්දුවක් කියන්නේ හොඳ උත්තේජනයක්. මම මේක කලිනුත් ඔයාලට කියලා තියෙනවා. ඔන්න ඔහොම තමයිලු එදා දවල්ට උයලා ඉවර වුණේ. උයලා ඉවර වෙන එකත් කලාවට කරන්න ඕනේ. කලාවට වැඩේ කරපුවාම එපා වෙන්නේ නැහැ කීයටවත්. ඉතින් ওই විදිහට ලතාවට කලාවට උයලා ඉවර වෙලා දැන් මේ ලෑස්ති වෙන්නේ අර oven එකෙන් එළිය තිබුණු කේක් එක ලේයර්ස් කරගන්න. ලේයර්ස් කරගන්න ඉතින් මම සාමාන්‍යයෙන් පොඩි තංගුස් නූලක් තමා පාවිච්චි කරන්නේ. ඒ නූලෙන් තමා ලේසිම මේක ලේයර් කරගන්න. ලේයර් කරලම තිබ්බා. එතකොට මේක ඉක්මනට නිවෙනවා. මොකද තව ටිකකින් මේක මම ගිහින් දෙන්න ඕනේ. මැදට අයිසින් ලේයර් එකක් දාගන්න එපා. ඒ නිසා මේක ලේයර් කරලා තියලම වොෂ් එකක් දාගෙන යන්න ඕනේ. කිචන් එකත් අස් කරලා. ඒ වැඩ ටික ඉවර වෙනකොට කොහොමත් කේක් එක හොඳට නිවෙනවා. හොඳට නිවෙන්නේ නැතුව අයිසින් දාන්න බෑනේ අපිට. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ තිබුණු ලොකුම වැඩ ටික නම් මේ වෙද්දි මං ඉවර කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කේක් එක ගිහින් දීලා පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඉන්න. මොකද රැටත් උයලානේ කරන වෙලාවේ අමාරුවෙන් හරි වැඩ ටික ඔක්කොම කරගෙන ගියපුවාම පහුවෙන්න ලේසි අපිටමයි. ඔන්න බලන්නකෝ මම්මගේ හවස්වරුව ගොඩාක් නිදහසේ ගත කරන හැටි. කොහොම හරි වැස්සකුත් වැහලා පායපු අතරේ හස්බන්ඩ් ගියා චූටි බබාව එක්කන් එන්න. මම යනවා මේ කේක් එක දීලා එන්න. දීලා ඇවිල්ලා චූටි බඩුවක් පෙන්නන්නම්කෝ. මම නොතෙමී බේරුණේ 99 කේක් එක දීලා ගෙදරට එනකොටම ඔන්න ආයෙමත් හයියෙන් වැස්ස පටන් ගත්තා. වැස්ස පටන් ගන්නකොට මෙන්න මේ කූඩුවේ ඉන්න චූටි කුරුල්ලොත් ඉක්මනට කූඩුව ඇතුළට ආවා. මමත් ඉතින් වැස්සට කලින් ගෙදර ඇවිල්ලා මම ගොඩක් ආසාවෙන් ආදරෙන් ගෙන්නගත්තු චූටි දෙයක් බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. වැස්සයි සීතලයි හිතට දැනෙන අපිරිමිත නිදහසයි ගෙදර වැඩ සේරම හිතුවටත් වඩා හොඳට ඉවර කරගත්තු ජයග්‍රාහී හැඟීමයි මේ සේරම එකට එකතු වෙච්ච තැන හම්බුනේ මෙන්න මේ පොත. මේ පොත තුෂාරි විජේරත්න අක්කාගේ හුස්ම පෙති පොත. මම හිතන්නේ මේක ගැන නොදන්න කෙනෙක් දැන් නැතුව ඇති.
ඉතින් මටත් පුළුවන් වුණා ඒකේ පළවෙනි මුද්‍රණයෙන්ම එක පොතක් මගේ කරගන්න. ඒ පොත තමයි මේ. මේ තරම් වැඩ ගොඩක් අස්සේ මට පොත් කියවන්නත් වෙලාව තියනවාද? ඔයාලට එහෙමත් හිතෙනවා ඇති. ඇත්තටම වෙලාව අපි කාටවත් නැහැ. අපි වෙලාව හොයාගන්න ඕනේ. ඉස්සර ඉඳන්ම ගෙදරට සීනි ඔතාගෙන එන කොලේවත් මග නොඇරපු කෙනෙක් මම. හස්බන්ඩ්ට බත් එක ඔතන කොලේ මට කියවන්න ඕනේ දෙයක් තියෙනවා කියලා හිතුනොත් අනිවාර්යෙන් ඒක කියවලා මිසක බත් එක ඔතන්නේ නැහැ මම. එහෙම තමයි මගේ හැටි. ඉතින් මම ආසාවෙන් දෙයක් අතට ගත්තොත් අනිවාර්යෙන් මාරම වේගෙන් ඒක කියවනවා. ඒක මගේ පුරුද්දක්. ඒ වගේමයි ඒ කියවන හින්දා ජීවිතේට ගොඩක් දේවල් මට ලැබිලත් තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් කියවපු පොත් එක්ක බලද්දි මේක නම් මැජික් පොතක් වගේ. මේ පොතේ තියෙන රූපරාමුත් අපිව අමුතුම තැනකට එක්කගෙන යනවා. ඉතින් මේ පොත වෙනුවෙන් කරපු ආයෝජනය ගැන ලොකු සතුටකින් තමයි මේ පොත කියවුවේ. මම විතරක් නෙමෙයි අපේ පොඩ්ඩොත් මේ පොතට ගොඩක් ආස වුණා. මේ පොත කියවනකොට ඒ රූපරාමුත් එක්ක මොකද්දෝ මන්ද අමුතු ලෝකයකට අපිව අරන් ගියා වගේ දැනුණා. ඒ වගේමයි මට දැනුණා ඒ ලෝකේ මගේ මේ පුංචි ගේ ඇතුළෙත් තියෙනව නේද කියලා. එහෙම හිතෙනකොට මොකද්දෝ මන්ද අමුතු සතුටකුත් දැනුණා. එහෙනම් ඉතින් අදට හොඳටම ඇති. අපි ගිහින් එන්නම්. අපිට අපේ මේ පුංචි කූඩුව ඇතුලේ දැනෙන සතුට සැනසෙල්ල ආදරේ ඔයාලා හැම කෙනෙකුටමත් ඔයාලගේ පුංචි කූඩුව ඇතුලේ දැනෙන්න ඕනේ කියලා අපි ඒක හිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආයෙමත් ඉක්මනට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. අදත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම අපිත් ගොඩක් ආදරෙයි. බුදු සරණයි ඔයාලා හැමෝටම.